ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයාලට අද පේනවා බැලු බැලමටම මොනවද අද මම කියලා දෙන්න හදන්නේ කියලා. ඉතින් ආස්මි හදාගන්න හැටි තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මම මේ බණ්ඩක්කා නානු වලින් තමයි ආස්මි හදාගෙන තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. මෙතන මම බණ්ඩක්කා ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. ඒ වගේම අපිට වතුර කෝප්පයක් දෙකක් විතර වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මුලින්ම ඔයාලා බණ්ඩක්කා ටික මෙන්න මේ වගේ සෝදලා පිරිසුදු කරලා අරගෙන දෙපැත්ත කපලා මෙන්න මේ වගේ බණ්ඩක්කා ටික පොඩි කෑලි වලට කපා ගන්න. ඉතින් ඔයාලට බ්ලෙන්ඩර් එකක් එහෙම තියෙනවා නම් ඔයාලට මේක බ්ලෙන්ඩරෙන් කරගන්නත් පුළුවන්. මේ ටික අපි හොඳට කපලා පොඩි කරගන්න ඕනේ. මේ බණ්ඩක්කා වල තියෙන නානු ටික හොඳට වෙන් කරගන්න. ඉතින් මේ වගේ පොඩි කෑලි කපලා අරගත්තු බණ්ඩක්කා වලට වතුර ටිකක් දාලා මම හොඳට අතින් පොඩි කරගන්නවා. ඉතින් ඔයාලට හෑන්ඩ් බීටර් එකක් හරි එහෙමත් නැත්නම් බ්ලෙන්ඩර් එකක් හරි තියෙනවා නම් ඒකට දාලා මේක කොටලා අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට වතුර ටික ටික දාලා හොඳට අතින් පොඩි කරගන්නකොට ඔයාලට පේනවා මේ බණ්ඩක්කා වල තියෙන නානු ගතිය හොඳට ඉවත් වෙලා වෙන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පොඩි කරගත්තු බණ්ඩක්කා ටික වහලා පැය භාගයක් විතර තියන්න ඕනේ. ඉතින් වතුර කෝප්පෙම දැම්මට පස්සේ ඔයාලට පෙන්නේ මෙන්න මේ විදිහට. මම මේක දැන් වහලා පැය භාගයක් විතර තියා තියෙනවා. පැය භාගයක් විතර තිබ්බට පස්සේ තවත් හොඳට මේ බණ්ඩක්කා වල තියෙන නානු ටික එළියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ පිරිසුදු රෙදි කෑල්ලක්. මේක හොඳ තුනී රෙදි කෑල්ලක් වෙන්න ඕන. මල් පීස් රෙදි කෑල්ලක් වගේ නම් වඩාත් සුදුසුයි. ඉතින් දැන් මේකට දාලා මම මේ නානු ටික ටික පෙරා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක මේ වගේ හොඳ පිරිසුදු රෙද්දකින්ම පෙරලා අරගන්න ඕනේ. කෑලි හිටින්නේ නැති වෙන්න සම්පූර්ණම පොඩ්ඩක්වත් කෑලි හිටින්නේ නැති වෙන්න ඔයාලා මේ නානු ටික පෙරලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට චුට්ටක් අතින් පොඩි කරලා අරගන්නකොට ඔයාලට මේ නානු ටික වෙන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 300කින් කපලා ගන්න බණ්ඩක්කා වලින් ඔයාලට නානු මිලිලීටර් 300ක් 400ක් වගේ ප්‍රමාණයක් මුල් වටේදී ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉවත් කරගත්තු නානු වල ස්වභාවය මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ පළවෙනි වටේට ඉවත් කරගත්තු බණ්ඩක්කා කොටස් ටික මේ නානු ටික ඉවත් කරගත්තට පස්සේ විසික් කරන්න එපා. ඒ ටික පැත්තකින් තියලා තියන්න. මොකද ඔයාලා පිටි එක අනද්දී සාමාන්‍යයෙන් ඔයාලට මේ නානු ටික මදි වුණොත් තව නානු ටිකක් හදාගන්න ඒ බණ්ඩක්කා ටික වෙනම පැත්තකින් තියලා පිටි එක අනන්න ගන්න. මොකද ඔයාලට සමහර විට මේ නානු ප්‍රමාණය මුලින්ම ඇති වෙන්නත් පුළුවන් මදි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පිටි එක අනා ගන්න මම මෙතන අරගෙන තිනවා හාල් පිටි ග්‍රෑම් 300ක් ලුණු තේ හැඳි භාගයක් විතර වගේ අරගත්තා. මම මේ පොල් කිරි ටින් එකක් තමයි අරගෙන තියෙන්නේ. පොල් කිරි කෝප්පයක් වගේ අවශ්‍ය වෙනවා මිටි කිරි වලින් අරගන්නවා නම්. ඊට පස්සේ දැන් මම මෙතන මේ පිටි ටිකට ලුණු චුට්ට හොඳට කලවම් කරලා කිරි කෝප්පයක් වගේ එකතු කරගෙන මේක අනා ගන්නවා. ඉතින් කිරි කෝප්පේ ටික ටික දාලා තමයි අනාගන්නේ. කිරි කෝප්පයකට වඩා පොල් කිරි කෝප්පයකට වඩා වැඩි කරගන්න එපා. පොල් කිරි ටික දාලා අනලා ඒ අනාගත්තු ප්‍රමාණය මදි නම් පොල් කිරි මදි නම් ඉතිරි ප්‍රමාණයට වතුර එකතු කරලා තමයි අනාගන්නේ. මේ පිටි මිශ්‍රණය හරියට අර අපි ආපෝ යද්දි පිටි මිශ්‍රණය අනාගන්නේ අන්න ඒ වගේ මුලින් ගුලියක් වෙන්න තමයි පිටි එක මුලින්ම අනාගන්නේ. ඉතින් ගොඩක් වතුර එකතු කරගන්න එපා. ඊට පස්සේ අපි මේක නානු වලින් තමයි දිය කරගන්නේ. වතුර එකතු කරගත්තු ප්‍රමාණයත් මම ඔයාලට පෙන්නන්නම්. පොල් කිරි කෝප්පේ ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ එකට එකතු වෙලා ගුලියක් ගැහෙන ප්‍රමාණයට විතරයි අපි මේ මිශ්‍රණය අනාගන්නේ. ඉතිරි ටික අනාගන්නේ නානු එකතු කරන ගමන්. ඉතින් තව වතුර චූට්ටක් වගේ එකතු කරලා මම මේක අනාගත්තා. දැන් මෙන්න මේ බලන්න මෙන්න මේ විදිහට ගුලියක් හැදෙන විදිහට තමයි මුලින්ම අනාගත්තේ. දැන් මම මේ පිටි කොටසෙන් පොඩි කොටසක් ඉවත් කරගන්නවා.
මොකද අපි මෙහෙම ඉවත් කරගන්නේ නානු එකතු කරලා මේක කලවම් කරගන්නකොට හදිසියෙන්වත් නානු වැඩි වුණොත් එහෙම මේ ඉවත් කරගත්තු කොටස අරගෙන ඔයාලට හරියටම පිටි මිශ්‍රණයේ පදම හදාගන්න පුළුවන් නිසා. ඉතින් මේ නානු මේ බණ්ඩක්කා නානු මේ විදිහට ගන්නකොට ඔක්කොම එකපාර ලිස්සලා එන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔයාලා පරිස්සමට ටික ටික නානු එකතු කරන ගමන් මේ පිටි මිශ්‍රණය දිය කරගන්න. මේ විදිහට දිය කරගන්නකොටත් ඔයාලා මේ පිටි ටික එකපාරටම කලවම් කරන්න හයියෙන් කලවම් කරන්න එපා. ටිකක් කලවම් කරන උස්සන ගමන් කලවම් කරගන්න හිමි මෙන්න මේ වගේ. මොකද මේ නානු ටික හොඳටම මේ කැටිති හිටින් නැති වෙන්න මේ පිටි මිශ්‍රණයත් එක්ක දිය වෙන්න ඕනේ. නානු එකතු ගන්නකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිස්සමට එකතු කරගන්න නැත්නම් ඔක්කොම එකපාර පිටි මිශ්‍රණයට වැටිලා දියාරු ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ හරිම පදමට හදාගන්න පිටි මිශ්‍රණය නානු ටික ටික එකතු කරන ගමන් තමයි ඔයාලා මේ පිටි ටික දිය කරගන්න ඕනේ. ඉතින් මේ නානු ටික දිය කරගන්නකොට ඔයාලට මේ මුලින් මිශ්‍ර කරගත්තු නානු ටික මදි වුණොත් ඔයාලට පුළුවන් අර ඉවත් කරගත්තු බණ්ඩක්කා ඉතිරි කොටස් ටික නැවත වතුර ටිකක් දාලා හොඳට අතින් පොඩි කරලා අරගන්න. විනාඩි 5ක් 10ක් තියෙනකොට නැවතත් ඔයාලට මෙන්න මේ වගේම හොඳ නානු ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මුල් වටේට හදාගත්තු නානු ටික ඔක්කොම මිශ්‍ර කරගත්තා. නමුත් ඒ ටිකක් මදි වගේ නිසා මම මේ නැවතත් අර ඉවත් කරලා තියාගත්තු බණ්ඩක්කා කොටස් ටිකෙන් තව නානු ටිකක් සකස් කරගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති දැන් මම මේ දෙවෙනියට සකස් කරගත්තු නානු ටිකත් මේ විදිහට කලවම් කරගන්නවා. දැන් ඊළඟට ඔයාලට මම මේ මිශ්‍රණයේ පදම තමයි පෙන්වන්න යන්නේ. මෙන්න මේ වගේ දිය කරලා මේ උස්දට උස්සගෙන ඉන්නකොට එක දිගට නූලක් වගේ වැක්කිරෙන්න ඕන. ඉතින් දැන් මට තේරෙන විදිහට මේක තවම මදි. ඉතින් මේක හරියටම ඇතිද මදිද කියලා බලාගන්න ඔයාලට පුළුවන් ඔයාලා දැන් ආස්මි වක් කරන්න ගන්න. එක්ක ආස්මි හැන්දක් නැත්නම් මේ වගේ ටින් එකක හිල් කීපයක් විදලා අරගන්නත් පුළුවන්. ඉතින් මම අද මේ පොල් කිරි ගෙනාපු ටින් එකම හිල් ටිකක් විදලා හදාගත්තා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති දැන් මම මේ හිල් විදගත්තු ටින් එකට මේ මිශ්‍රණය වැක්කිරුවාම දාගත්තාම මේ කැඩි කැඩි තමයි වැක්කිරෙන්නේ. මේ බලන්න මේක එක දිගට වැක්කිරෙන්නේ නැහැ. මම තව ටිකක් පිටි ටිකක් දාලා ඔයාලට හොඳට පෙන්නන්නම්. දැන් අතින් මම හදලා බලනකොට නූල වගේ දිගට වැක්කිරුණට මේ වක් කරන්න දාගන්න ටින් එකට දාගත්තාම මේක කැඩි කැඩි තමයි වැක්කිරෙන්නේ. ඒ කියන්නේ අපේ මිශ්‍රණය තාම නියම පදමට ඇවිල්ලා නැහැ. ඒ නිසා මම දැන් තව නානු චුට්ටක් විතර එකතු කරලා මේක තව චුට්ටක් විතර දිය කරගත්තා. දැන් බලන්න දැන් ඔන්න දැන් මේ දෙවෙනි පාරට නැවත මං හදාගත්තු පිටි මිශ්‍රණය. දැන් මෙන්න මේ වගේ දැන් කලින්ට වඩා හොඳට එක දිගට වැක්කිරෙන ගතිය තියෙනවා. දැන් නැවතත් මම ටින් එකට දාලා බලනවා මේක කොයි විදිහටද වැක්කිරෙන්නේ කියලා. ඉතින් හරිම පදමට වැක්කිරෙන්න නම් මෙන්න මේ වගේ කැඩිති විදියට වැක්කිරෙන්නේ නැති වෙන්න එකම දිගට එක දිගට වැක්කිරෙන්න ඕන. මෙන්න බලන්න දැන් හරිම පදමට එක නූලට එක දිගට වැක්කිරෙනවා. ඉතින් මේ ටින් එක මම ගෙදර හදාගත්තේ මොකද මට ආස්මිවක් කරන හැන්දක් නැහැ. ඉතින් ඔයාලට తాවකාලික විදියට මේ වගේ ටින් එකක් වගේ අරගෙන හිල් ටිකක් විදලා එනයකින් හිල් ටිකක් විදලා මේ වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ බලන්න දැන් හොඳට එක දිගට වැක්කිරෙනවා. දැන් මම ඔන්න තෙල් ටිකක් ලිපේ තියලා තෙල් එක රත් වෙන පදම පෙන්නන්නම් ඔයාලට. මේ නානු එකෙන් චුට්ටක් දැම්මහම ටක් ගාලා ඒක බිලා උඩ එනවා නම් ඔන්න ඔයාලගේ පදම හරි. දැන් තියෙන්නේ ඔයාලට ආස්මි ටික වක් කරගන්න. දැන් මම මේ ටින් එකට මිශ්‍රණයෙන් ටිකක් දාලා මෙන්න මේ විදියට තාච්චිය ළඟටම අරගෙන ඇවිල්ලා මෙන්න මේ විදියට වක් කරගන්නවා. මේ වක් කරගන්න පිටි මිශ්‍රණය නැවත ටින් එක තියාගන්න මම මේ පොඩි කෝප්පයක් ලේසි වෙන්න පාවිච්චි කරනවා. දැන් මේ විදිහට වට දෙක තුනක් එක පැත්තකටත් අනිත් පැත්තට තව වට දෙක තුනකුත් දෙපැත්තට වක් කරන ගමන් ඔයාලා මෙන්න මේ විදිහට වක් කරගන්න. ඔයාලට මම තව එකක් පැහැදිලිව පෙන්නන්නම්.
පළවෙනි වටේට මේ හදන ආස්මි එක මම වැඩි කාලයක් ඔයාලට වැඩි ස්පීඩ් එකක් දාන්නේ නැතුව නෝමල් විදිහටම පෙන්නනවා ඔයාලට ඉක්මනට මේක කොච්චර කාලයක් පිච්චෙන්න ඕනද කියලා දැනගන්නත් පුළුවන් වෙන්න. දැන් මේ වක්කරගත්තු පිටි මිශ්‍රණය ටිකක් කැඩෙන්නේ නැති වෙන තරමට බැදුනට පස්සේ මම මේක දෙකට නමා ගන්නවා. මේ බලන්න දෙකට නමලා දෙකට නමන්න මම මේ කූරක් සහ තෙල් හැන්දක් පාවිච්චි කරනවා. දෙකට නමලා මේ පැත්තෙන් පොඩ්ඩක් විතර තද කරද්දී ඔයාලගේ ආස්මි එකේ බණ්ඩිය වගේ එන හරිය ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් අමු ගතියට කරන්න බෑ. චුට්ටක් විතර බැදුනට පස්සේ තමයි නමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට ලස්සනට ආස්මි එක හදාගන්න පුළුවන්. ඉතින් මම නැවතත් එකක් ඔයාලට පෙන්නන්නම් හරි ලස්සනට කොහොමද හරියටම ආස්මි එක වක් කරගන්නේ කියලා. ආස්මි ටින් එකට මිශ්‍රණය කොටස දාලා ලිප ළඟටම මෙන්න මේ වගේ අරගෙන ඇවිල්ලා වටේට මෙන්න මේ වගේ වේගෙන් කරකවන්න ඕනේ. ඉතින් ඔයාලා මේක හිමින් කරන්න එපා. ටිකක් හයියෙන් කරන්න ඕනේ. හිමින් කරන්න ගියොත් එක තැනකට පිටි මිශ්‍රණය වැඩිපුර වැටිලා කැටිති හැදෙනවා. ඒ නිසා මේක පිටි මිශ්‍රණය ළඟට අරගෙන ආවට පස්සේ එක දිගටම එක වේගයකට වක් කරගන්න ඕනේ. ඉතින් දෙපැත්තටම වට කීපයක් වක් කරලා ඉස්සරහට පස්සටත් දෙතුන් පාරක් හැරෙව්වට පස්සේ ඔයාලට ආස්මි එකේ මහත ප්‍රමාණය හදාගන්න පුළුවන්. ඉතින් හැම ආස්මි එකක්ම එකම මහත වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා ඒ වක් කරන වට ප්‍රමාණය කොච්චරක්ද කියලා හැම ආස්මි එකකටම එකම වට ප්‍රමාණයක් වක් කරගන්න. ඉතින් දැන් දෙවෙනි වතාවටත් මම ඔයාලට ආස්මි එකක් වක් කරලා පෙන්නුවා. ඉතින් මේ විදිහට ඔයාලට හරිම ලේසියෙන් අමාරුයි කියලා හිතන ආස්මි එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආස්මි ටික හදාගත්තට පස්සේ මම මේ වගේ ගැඹුරු භාජනයකට මේ බැදගත්තු ආස්මි ටික අහුර ගන්නවා. ඉතින් අඩියට ඔයාලට මෙන්න මේ වගේ තට්ටුවක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මේවා අපි බැදලා අයින් කරගත්තට තෙල් බේරෙන ගතිය තාමත් මේ ආස්මි වල තියෙනවා. ඉතින් මේවා තියෙන තෙල් ගතිය හොඳට බේරිලා ඉවත් වෙන්න අපි මේක දවස් දෙකක් බැද්දට පස්සේ තියලා තියන්න ඕන. මොකද අපි ආස්මි එක තව වටයකට දෙවෙනි වටයට බදිනවා. ඉතින් දෙවෙනි වටයට බදින්න කලින් මේ ආස්මි ටික හොඳට පෙඟෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ දවස් 2ක් 3ක් විතර ඒ විදිහට තියාගත්තු ආස්මි ටික. දැන් දවස් 3කට පස්සේ මේ ආස්මි හොඳට පෙඟිලා තියෙනවා. ඉතින් දැන් මේ ආස්මි හොඳට පෙඟුණාට පස්සේ තමයි අපි දෙවෙනි වටයට බදින්න ගන්නෙ. මේ බලන්න අපි දැන් මේ තියාගත්තු ආස්මි වල හොඳට තෙල් ගතිය බේරිලා හොඳ වියලි ස්වභාවයකට තියෙනවා. දැන් මම ලෑස්ති වෙන්නේ දෙවෙනි වටේට ආස්මි ටික බැද ගන්න. ඉතින් මේ විදිහට තාච්චියට තෙල් ටිකක් එකතු කරලා මම දැන් 2-3ක් ඉස්සෙල්ලාම බැදගත්තා. තෙල් තාච්චියේ රස්නේ මැන ගන්න ඕන හින්දා ගොඩාක් තෙල් එක රත් වෙලා තිබුණොත් ඉක්මනටම ආස්මි එක කහ පාට ගැහෙනවා. ඉතින් ආස්මි එක දෙවෙනි වටේ බදිද්දී දාපු අනිත් පැත්තටම වගේ ආස්මි එක අරගන්න ඕනේ. නැත්තම් බැදිලා වැඩි වෙලා ඔයාලගේ ආස්මි එකේ ලස්සන සුදු පාට නැතුව යනවා. ඉතින් මේ බලන්න දාලා අනිත් පැත්ත හැරෙව්වා තෙල් එකෙන් ඉවත් කරගත්තා. මේ විදිහට දෙවෙනි වටේටත් ආස්මි ටික බැදගත්තට පස්සේ තමයි ඔයාලට ලස්සනට පිපිලා පිරිලා ආස්මි ටික හැදෙන්නේ. දැන් ඔයාලට මේ ආස්මි උඩට වක් කරන මේ පැණි එක හදාගන්න හැටි තමයි මම මේ පෙන්නන්නේ. සීනි කෝප් එකට චුට්ටක් විතර අඩුවෙන් අරගෙන මම ඒ ටික කැරමල් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ හොඳට නටවගත්තු උණු වතුර කෝප්ප භාගයක් මේකට එකතු කරලා මේ කැරමල් ටික හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ ඉතිරි සීනි ටිකක් දාලා ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ලුණු කුඩු කාලකට තේ හැඳි කාලකටත් අඩුවෙන් තමයි එකතු කරගත්තේ. මේ ටික හොඳට උතුරනකොට ඔයාලට පුළුවන් වතුර භාජනයක් අරගෙන මෙන්න මේ විදිහට පදම හරිද කියලා බලා ගන්න. දැන් මේ ටික සීනි ටික තාම දිය වෙලා යනවා මිසක් එකතුනේ නෑ. තව ටිකක් වෙලා තියලා මම නැවත දාලා බැලුවා. ඔන්න දැන් බලන්න දැන් මේ
පැණි ටික වතුර යටදී හොඳට එකතු වෙලා කුට්ටියක් වගේ හැදෙනවා. ඒ කියන්නේ දැන් මේ පැණි එක උණු වෙලා ඇති. ඇත්තටම කියනවා නම් නූල් ඇදෙන පදමට තමයි දැන් අපි මේක උණු කරගත්තේ. ඉතින් මේ විදිහට නූල් ඇදෙන පදමට උණු කරගත්තු පැණි එක රස්නයෙන්ම අපි මේ ආස්මි වලට වක් කරගන්න ඕනේ. දැන් මේ දෙවෙනි වටේට බෙදගත්තු ආස්මි තමයි මේ තියෙන්නේ. දැන් මම මේක වක් කරගන්න ලේසි වෙන්න මේ කෝප්පෙට දාගත්තා. දැන් ඔයාලට පුළුවන් මේ ආස්මි උඩට මේ හදාගත්තු පැණි එක මෙන්න මේ විදිහට වක් කරගන්න. ඉතින් ඔයාලට මේ පැණි එකට වෙනත් පාටක් එකතු කරගන්න ඕනේ නම් සීනි කැරමල් කරන්න නැතුව කෙලින්ම උණු කරලා ඔයාලට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ පාට හොඳ ලස්සන පාටකට තියෙනවා. ඉතින් ස්වභාවික වර්ණකයක් නිසා මම ස්වභාවික විදිහටම අරගත්තා. ඔයාලා කැමති පාටක් මේ සීනි පැණි එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ ආස්මි ටික හරිම ලස්සනයි නේද? ඒ වගේම හරිම රසයි. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ විදිහට හදාගත්තු ආස්මි ටික ඔයාලා හුලං වදින්නේ නැති වෙන්න හොඳට හුලං නවදින වාචනයකට දාලා අසුරලා තියාගන්න ඕනේ. මොකද දෙවෙනි පාරට බැද්දට පස්සේ ආස්මි වල පෙඟින ගතියක් ඇති වුණොත් ඇති නොවන විදිහට ඔයාලා ආස්මි ටික තියාගන්න ඕනේ. මොකද ආස්මි ඉක්මනින්ම පෙඟෙනවා. ඒ නිසා හුලං නොවදින තැනක තමයි ඔයාලා ආස්මි ටික අසුරලා තියාගන්න ඕනේ. ඉතින් මේ බලන්න. මේ තියෙන්නේ දැන් අපි මේ විදිහට හදාගත්තු ආස්මි. ආස්මි කියන්නේ හදාගන්න අමාරුමයි කියලා හිතන රස කැවිල්ලක් තමයි අලුත් අවුරුදු මේසෙට. ඉතින් මේ විදිහට හදාගන්න ඔයාලට හරිම ලේසි කියලා මම හිතනවා ආස්මි. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා නැවත වතාවක් ආදරයෙන් මතක් කරනවා. ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එනකන් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.